ස්වාමීන් වහන්සේලාගේ පාදෝවණය කිරීමේ ආනිසංස. ඔන්න අහගන්න. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා. මම බොහෝ කාලයකට පෙර ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේ නමකගේ පහන් සිතින් පාදෝවණය කළා. ඒ පින්බලයට මම ගෞතම බුද්ධ ශාසනයේ අරහත්වයට පත් වුණා කියලා. එච්චර ප්‍රබලයි පහන් සිතින් කරන එක. ඔය අනාගත වංශ දේශනාවේ තියෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ශ්‍රද්ධාවෙන් තුනුරුවන් පෙරටුව අනේ මේ බුදු කෙනෙක්ගේ ධර්මයේනේ දේශනා කරන්න යන්නේ කියලා ශ්‍රද්ධාවෙන් දේශකයන් වහන්සේට වටාපත දෙන කෙනාට බුදුවරු දකින්න පින රැස් වෙනවා කියලා. දේශකයන් වහන්සේගේ පාදෝවණය කරන කෙනාට බුදුවරු දකින්න පින රැස් වෙනවා කියලා. මොකද ඒක කරන්නේ ධර්මයට කරන ගෞරවයක්.